තමයි ඒකේ වටිනාකම ආශ්චර්යය තේරෙන්නේ. එහෙමයි. සන්ධ්‍යා කාලයේ වෙන විට තව තවත් ආශ්චර්යමත් වෙමින් මේ වැඩසටහන ලස්සරට මම හිතන්නේ පුණ්‍ය උල්පතක් අපි ඉස්සෙල්ලා මතක් කරා වගේ උල්පත් පාදගෙන මේ අවස්ථාවේදී පින් කරන්න අවස්ථාව තිබෙනවා. ඉතින් ඔබ සියලුම දෙනාට ආරාධනා කරනවා ගමේ සිටින සියලුම දෙනාට පැමිණෙන්න මේ පුණ්‍ය භූමියට අද දිනේදී මේ පින ඔබට ලබා ගන්නට හැකියාව තිබෙනවා. සහ අනාගත පරපුර උදෙසායි මේ සෑය ගොඩ නැගෙන්නේ. සමහර විට ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ සිටින්නට පුළුවන් වයෝවෘද්ධ අම්මා කෙනෙක්. වයෝවෘද්ධ අම්මට වැඩි ආයුෂ නැති වෙන්න පුළුවන් සෑය හදනකන්. නමුත් මේ සෑයට උපකාර කරලා ඒ සෑය ගොඩ නගින පිනත් ඒ වයෝවෘද්ධ අම්මට ලැබෙන්නට පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම ඒ වයෝවෘද්ධ අම්මා අද මෙතන ඉඳලා සාදු කියලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ ඉදිවෙන පින්කම මම සතුටින් අනුමෝදන් වෙනවා කියන ඒ පිරිසුදු චේතනාවම ඒ අම්මට නිවනට හේතුපකාරී වෙනවා. ඉතින් අර අනිත් ශක්ති සම්පන්න අය ඇවිල්ලා ගඩොලක් පූජා කරලා සිමෙන්ති ටිකක් පූජා කරලා මේකේ කැප වෙලා දහඩිය මුගුරු වගුරලා වත් පිළිවෙත් කරන අය ගැන කවර කතාවද? චේතනාව තමයි ඇත්තටම මෙතෙන්දි වැදගත් වෙන්නේ. අපි සෑම වෙලාවකම මෙවැනි පින්කම් කරද්දී අපේ හිත රාග ආදී අකුසලයන් වෙන්න පුළුවන්. ඊට පස්සේ දේශ ආදී ආරම්මණයන් එන්න පුළුවන්. මෝහාන්දී අරුමුණු වෙන්න පුළුවන්. අපි ඒව යටපත් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. අපිට ඒක කරන්න තියෙන්නේ බුද්ධානුස්සතිය තුලින්. බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් ගුණය සිහිපත් කරමින්, බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් සිහිපත් කරමින් අපි අන්න බුද්ධාලංඝන ප්‍රීතිය හිතේ උපද්දා ගන්නවා. ඒ බුද්ධාලංඝන ප්‍රීතියත් එක්ක අන්න අර කෙලෙස් පැත්තකට වීසිලා යනවා. එහෙමයි සර්. මේ මොහොතේදී අර සිත අර පින බාල කරගන්නට සිද්ධ වෙන දේවල් සිදු නොකරගෙන ඉන්නවා නම් තමයි හොඳ නේද? ඔව් ඇත්තටම අනිවාර්යෙන් ඔය බාල වෙන තව අවස්ථාවක් තමයි අපිට මෝහය එනවා. එහෙමයි. තමයි රාග ආදී අරමුණු නැහැ, දේශ ආදී අරමුණු නැහැ, මෝහය එනවා. මේක මම තමයි හොඳටම කරන්න ඕනේ. මට ඉස්සර වෙන්න ඕනේ. මම තමයි මේක ලස්සනටම හැදුවේ. අන්න එතන මෝහය උපදිනවා. නෑ බුදුරජාණන් වහන්සේ උදෙසා අපි මේ ලස්සන මේ පින්කම කරන්නේ සමගිය අන්න ඒ ශ්‍රද්ධාව තමයි ප්‍රේක කොට ගන්න ඕනේ. ඉත බාල කරගන්න අවස්ථාවන් අර සිතට නොගන්නවා නම් මේ පින උපකාරී කරගන්න පුළුවන්. එහෙමයි සෝදහස. මේ අතරම මහත්යා මේ තව කාරණාවක් තමයි දැන් මට සිහිපත් උනේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. දවසක් ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මට හිතෙන විදිහට මේ සම්බුද්ධ ශාසනයෙන් භාගයක්ම තියෙන කල්යාණ මිත්‍රයෙක්. බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්ද එහෙම කියන්න එපා කියලා. ඇයි මේ සම්බුද්ධ ශාසනයෙම තියෙන කල්යාණ මිත්‍රයෙක්. දැන් බලන්න අද එක කල්යාණ මිත්‍රයෙක් තමයි මේ බස් එකක් කරන් ඉන්නේ. එක කල්යාණ මිත්‍රයෙක් අපේ උදේවංශ නායක මහමුදුරුවෝ මේ ප්‍රදේශයේ දැන් කල්යාණ මිත්‍රයෙක් කියලා කියනවා. ඊට පස්සේ තව මේ වටපිටාවේ ඉන්න කල්යාණ මිත්‍රයෝ කටි එක එක්කෙනා එක්කන් එනවා. අන්න දැන් ඒ ඇයිට මේ කල්යාණ වූ අවස්ථාව උදා වුණා. බලන්න කල්යාණ මිත්‍රයා නිසා තමයි ඒක උදා වුනේ. කල්යාණ මිත්‍රයන්ම තමයි මේ ශාසනය රකින්නේ. අනිවාර්යයෙන්ම දැන් අපි වේනාසනේ නම කියද්දි කල්යාණ මිත්‍ර භාවනාව කරනවා. අතන මම ඒක පාව දැම්මේ ඒ එතන කල්යාණ සේනාසනේ කල්යාණ මිත්‍රයා. ඒක තේරෙන්නේ. දැන් මෙතන ඉන්න අයටත් මේ සේනාසනේ තමයි කල්යාණ මිත්‍රයා. මෙතෙන් තාමත් ඔබ මේ මාර්ගයේ දෙතිනා ඔබ වෙන කලාරණ්‍යයන්ට සංසාරය ආරක්ෂා කරගන්න සතර අපායන් ආරක්ෂා කරගන්න කල්යාණ මිත්‍ර සුමතවලින් පටන් ගන්න ප්‍රේම කාලයකම කල්යාණ මිත්‍ර සුළු ලැබේවා කියලා කල්යාණ මිත්‍රයන්මයි ඒකට ඔබව සැකසෙන්නේ. කල්යාණ මිත්‍ර සුළු පටන් ගන්න ඔබට ඔබ සම්බන්ධ වේම කල්යාණ මිත්‍ර ආශ්‍රය අපි මේ පොතේදී යනවා අභිනවයේ පිටවන සෑජානන් වහන්සේ උදෙසා නැවත වරක් කුන්කලස්සලින් පූජා කරන ආකාරය සූරිතුන් මැත්තේ ශ්‍රීවිසි ශබ්ද මැත්තේ සංඝනාද මැත්තේ මේ මොහොතේදී මෙසේ උදෙසා ශ්‍රීමත් වන්දනාවක් මේ මොහොත මම හිතන්නේ ස්වාමීන් වහන්සේ අද දහවල් කාලයේ සහ සවස් කාලයේ වන විට මෙහිවර කාල ගුණයක් තිබුණේ. මේ වන විට ඒ සියල්ලම පහව ගිහිලා මම ඊයේ දිනේත් හොඳටම මේ පැත්තට වැස්සා. මේ පින්කම සඳහාම දෙවිවරු පවා ආශිර්වාද කරපුවා. දෙවිවරු පවා ඒ ආශිර්වාදය ලබා දෙනවා. අපි
අපිත් බයාගේ හිටියද ඊයා හොසත් ඇත්ත දැන් අදත් පොදක් වැටෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් ලස්සනට මේ පූජාව පටන් ගන්නකොට සියලුම කාලගුණික தත්ත්ව පහව ගිහිලා දැන් ඉතාමත් පැහැදිලි අහසක් සමග මේ පින්කම සාර්ථකව සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. අපි තවදුරටත් මේ පින්කම පිළිබඳවයි සාකච්ඡා කරමින් සිටින්නේ. ඉතින් ඔබ අපි මේ කියන ස්වාමීන් වහන්සේ මේ ඔබට දේශනා කරන සියලුම දේ ඔබේ ජීවිතයට ගන්න මේ පින්කම ඔබ අනුමෝදන් වෙන ආකාරය පිළිබඳව පව පැහැදිලි කරා. මොකද මේ වැඩසටහන සිදු කරන්න හේතුව මේයි. ඔබ මේ අවස්ථාවට පැමිණ මේ අනුමෝදන් වන ආකාරය පිළිබඳව හරියට දන්නේ. ඒ හින්දාම තමයි කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ රැගෙන අපි මේ වැඩසටහන කරන්නේ. දැන් ඔබ දන්නවා මේ පින අනුමෝදන් කරන්නේ කොහොමද? අනාගතේ මේ සෑයට මල පූජා කරන කෙනෙක්ගේ පින පවා ඔබට අනුමෝදන් වෙන විදිහට ඔබ සිතන්න ඕනි කොහොමද කියලා පවා අද දිනේදී අපි කිව්වා. ඉතින් ඇත්තටම වටින වැඩසටහනක්. මේ කලින් කිව්වා වගේමයි නැවත වතාවක් කියන්නේ මේ පුණ්‍ය භූමියට අද දිනේදී රැස්වුණු සියලුම දෙනා වාග්යවන්තයි. ස්වාමීන් වහන්සේ ඇත්තටම මහත්තයා මට මේ වෙලාවේ මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ පින හරියට නිදානයක් වගේ කිව්වා. දැන් අපි නිදාන සම්පත් කරනවා පොළොවේ ඇතුළට වලවල් හාරලා මේ වතුර මතු වෙනකන් හාරලා නිදාන සම්පත් කරනවා. හැබැයි ඒ නිදානය හැමෝටම උරුම නැහැ. සමහරට නිදානේ සම්පත් කරපු තැන අමතක වෙනවා. නැත්නම් වෙන කෙනෙක් නිදානේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් යක්ෂයෝ නාගයෝ විසින් නිදානේ වෙනස් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක සැබෑම නිදානේ වෙන්නේ නැහැ. සැබෑම නිදානේ වෙන්නේ මොකක්ද? මෙන්න මේ පුණ්‍ය නිදානේ. මේ පුණ්‍ය නිදානේ දෙකකට සාධාරණ නැහැ. ඒකේ දේශනාව සඳහන් වෙනවා මේ දාස චෛත්‍ය රාජාන් වහන්සේලා ඉදි කිරීම. බෝධීන් වහන්සේලාට වත් පිළිවෙත් කිරීම. ඊට පස්සේ දාන සීල භාවනා දෙමව්පියන්ට සැලකීම ආදී ලෙස අපි මේ රැස් කරගන්නා පුණ්‍ය නිදානය වෙන කෙනෙකුට සාධාරණ වෙන්නේ නැහැ. ඒක සංසාරේ ඇවිල්ලා පින කරපු කෙනාටම තමයි ඒකේ විපාක ලැබෙන්නේ. ඒක කොහොමද ලැබෙන්නේ? තමන් ලස්සන කටහඬක් ප්‍රාර්ථනා කරනවා ඒක ලබන්න පුළුවන්. ලස්සන රූපයක් ප්‍රාර්ථනා නම් ඒක ලබන්න පුළුවන්. ඊට පස්සේ හොඳ භවභෝග සම්පත් ඇතුව ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරනවා නම් ඒ දේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමන්ට හොඳ පෞල් ජීවිතයක් සසරේ මේ සීල අපලංකම් ලැබෙන ඒකටම සඳහන් කරනවා ප්‍රාදේශීය රජකම ශක්විති රජකම මනුෂ්‍ය ලෝකේ යම් සත්‍යයක් තියෙනවා. දිව්‍ය ලෝකේ යම් සත්‍යයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අමාමහා නිවන් සත්‍යය පවා ලබා දෙන්නේ මේ පුණ්‍ය නිදානේ. ඒ නිසා මේ ජීවිතය අපි පාවිච්චි කරන්න ඕනේ මොකටද? අන්නේ පුණ්‍ය නිදානේ මුත්තට තර කරගන්න. අපි රුපියල එකතු කරලා බැංකුවේ ගිහින් නිදාන් කරනවා. ඒ වගේම අපි පින පුණ්‍ය එකතු කරලා පුණ්‍ය නිදානේ මුත්තට තර කරගන්න ඕනේ. සායනස මනුස්ස භවයක් ලැබීමම දුර්ලභ අවස්ථාවක්. මේ දුර්ලභ අවස්ථාවම පින ලබා ගැනීම හැමෝටම අවස්ථාවක් තියෙනවා. අද දිනේ පවා මේ ප්‍රදේශ සිට බොහෝ අය සම්බන්ධ නොවෙන්න පුළුවන්. සම්බන්ධ වෙලා ඉන්න බාහිර ප්‍රදේශ වලින් වෙන්න පුළුවන්. ඒ අර පින හැමෝටම ලබා ගන්න අවස්ථාවක් නෙවෙයි. එතකොට ඒ තුලින් අර සංඥා කිරීම අපහසුයි. එතකොට සංඥා නමින් හඳුන්වන කවුද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ, ආනන්ද නන්ද රහුලාගේ රහතන් වහන්සේලා. එතකොට මේ ජීවරයක් ගලාගත්ත යම් පුද්ගලයෙකුට වෙච්ච එක වැරද්දක් නිසා අන්න සංඥා කෙරේ කියන පැහැදීම නැති කරගන්න. ඒකේ බුද්ධ ශාසනයෙන් අහකට ඉන්නවා. ඉතින් මේ වගේ බුද්ධ ශාසනයෙන් එළියට විසිට වෙන්න තියෙන අවස්ථා අපිට ගොඩක් වැඩි. හමුන් දක්ෂ වෙන්න ඕනේ
තමන් එදා තෙරුවන් සරණ යද්දී මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධම්ම රත්නයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා.